ආයුබෝවන් ඉප්‍රේල සඳහා වෘශ්චික ලග්නය පිළිබඳ අපගේ ගැඹුරු විශ්ලේෂණයට සාදරයෙන් පිළිගනීම. මේම මාසයේ වෘශ්චික ලග්නය හිමියන්ත ජීවිතය විවිධ පැතිහරහා සැලකිය යුතු පරිවර්තනයක් පොරොන්දුවේ. සෞඛ්‍යය සහ තවත් දේ ආවරණය කරමින් මේම වෙනස්කම් විස්තරාත්මකව ගවේෂණය කරන්නෙම. අපි කිමිදෙමු කෝට්පීය සහ වෘශ්චික ලග්නය හිමියන්ත අවුන්ගේ වෘත්තිය කටයුතුවලදී තීරණාත්මක මාසයක් වීමට සූදානම් වේ. ග්‍රහලෝක පෙළගැස්සු මගින් දියුණුව සහ හඳුනා ගැනීම සඳහා අවස්ථා සහිත කාල පරිච්ඡේදයක් යෝජනා කරයි. රැකියා අවස්ථා සහ උසස්වීම් අප්‍රේල් 11 වැනිදා සූර්යා මේෂ රාශියේ උච්ච තත්වයට පත්වන ඔබේ 6 වැනි භාවයට ගමන් කිරීම. මේම ආකාශ උත්සවය නව රැකියා දීමනා හෝ උසස්වීම් සඳහා දොරටු විවර කළ හැකි අතර ඔබේ නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සහ වෘත්තීය කටයුතුවලදී මූලිකත්වය ගැනීම ඔබට ඉඩ සලසයි. ව්‍යාපාරවල යෙදී සිටින වෘශ්චික ලග්න හිමියන්ට ග්‍රහ පිහිටීම් බිරිගන්වන සුළුය. ඔබේ 7 වැනි භාවයට හිතකර පැත්තක් දමනින් 5 වැනි භාවයට උච්ච මීන රාශියේ සිටි. මෙම පෙළගැස්ම යෝජනා කරන්නේ නවමුල පිරීම් සහ සහයෝගීතාවයන් සැලකිය යුතු ලාභ සහ ව්‍යාපාර වර්ධනයට හේතු විය හැකි බවයි. මූල්‍ය ඉදිරි දැක්වම දේහ සහ පහසිය අප්‍රේල මාසයේ වෘශ්චික ලග්නය සඳහා බලාපොරොත්තු සහගත වන අතර. විභව මූල්‍ය ලාභ සඳහා සාධක කිහිපයක් දායක වේ. ඔබේ 11 වැනි භාවයේ ග්‍රහලෝක 6ගය සංයෝගය. බ්‍රහස්පති සහ අංගහරු යන අංශ සමග විවිධ මූලාශ්‍රවලින් ආදායම් ලැබීමේ හැකියාව පෙන්නුම් කරේ. ඔබේ වියදම් ඥානවන්තව කල්මනාකරණය කරණය නම් මෙම කාලසීමාව ඔබේ මූල්‍ය තත්ත්වයෙහි දියුණුවක් දැකිය හැකිය. සයිට් ටර්න් 17 නැවෙසෙන. බුධ සහ සිකුරු පිළිවෙලින් අප්‍රේල් 7 සහ අප්‍රේල් 14 යන දිනවල ප්‍රතිගාමී සිත සෘජු චලිතයට සංක්‍රමණය වීමත් සමග විශ්වීය පරිසරය මූල්‍ය වර්ධනට වඩාත් හිතකර වේ. විශේෂයෙන් කොටස හෝ වෙනත් මූල්‍ය උපකරණ සම්බන්ධයන් දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා මෙම කාලසීමාව හිතකර වේ. කෙසේ වෙතත් මෙම අවස්ථාවන් එළදායී ලෙස සැරිසැරීමට වෘත්තීය මඟ පෙන්වීමක් ලබා ගැනීම සුදුසුය. ආදරය සබන්ධතා පුද්ගලික සබන්ධතා සහ ආදර ක්ෂේත්‍රය මෙම මාසය තුළ අභියෝග සහ වර්ධනය දෙකම අත්විඳීමට නියමිතය. ආදර සබන්ධතා පස්වන සහ 7 වැනි භාවය අධිපති ග්‍රහයන් අතර හුවමාරුව ආදර සබන්ධතා ශක්තිමත් කරයි. කෙසේ වෙතත් 5 වැනි නිවසේ මහු ග්‍රහලෝක සිටීම සංකීර්ණතා හඳුන්වා දිය හැකි අතර සමගිය පවත්වා ගැනීම සඳහා පැහැදිලි සංනිවේදනය සහ අන්‍යෝන්‍ය අවබෝධය අවශ්‍ය වේ. ආදරය සොයන තනිකඩ අය තනිකඩ වෘශ්චික ලග්න හිමියන්ට අප්‍රේල් 10 වෙනි පසුකාලය පොරන්දම් සහිතයි. බ්‍රහස්පතිගේ බලපෑම ඔබේ බුද්ධිය සහ විශ්වාසය වැඩි දියුණු කළ හැකි අතර අර්ථවත් සම්බන්ධතා ඇතිකර ගැනීම සම්භාවිතාව වැඩි කරයි. සෞඛ්‍ය සුවතාවයි. ද්වාර පාසී අප්‍රේල ලග්නයා කායික සහ මානසික යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීමට දිරිගන්වයි. ශාරීරික සෞඛ්‍ය මාසය මුල් කොටස ආහාර දිරවීමේ ගැටලු හෝ ආතතිය ආශ්‍රිත රෝග වැනි අභියෝග ඉදිරිපත් කළ හැක. අප්‍රේල් 30 වන දින සූර්යයා ඔබේ 6 වන භාවයට ගමන් කරන බැවින් සමස්ත සෞඛ්‍යයේ අපේක්ෂිත දියුණුවක් ඇත. සමබර ආහාර වේලක් අනුගමනය කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. මානසික යහපැවැත්ම වැඩි වැඩ බරක් සහ චිත්තවේගීය තීව්‍රතාවයක් සඳහා ඇති හැකියාව සැලකිලට දෙන. ප්‍රීතිය සහ විවේකය ගෙන දෙන භාවනාව යෝග හෝ විනෝදාංශ වැනි ආතති සහන පිළිවෙත්වල යෙදීම ඉතා වැදගත් වේ. ප්‍රධාන ජ්‍යෝතිය ශාස්ත්‍රීය සිදුවීම් 2025 අප්‍රේල් මාසයේ වැදගත් ජ්‍යෝතිෂ්‍ය සිදුවීම් කිහිපයක් වෘශ්චිකගේ ගමනට බලපෑම් කිරීමට ඉඩත්. වීනස් රෙට්‍රෝග්‍රේඩ් මාර්තු 1 සිට අප්‍රේල් බලවේ දක්වා සිකුරු ග්‍රහයා ප්‍රතිගාමීව සිටින අතර. ප්‍රේම සබන්ධතාවලදී ඉරණම වඩාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව යෝජනා කරයි. මෙම කාල පරිච්ඡේදය
අන්න අය සමග ඔබේ අන්තර්ක්‍රියා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ස්වයං ආදරය දිරිමත් කරයි. මාර්තු 50 සිට අප්‍රේල් 7 දක්වා සිදුවෙමින් පවතින බුද්ධ ග්‍රහයගේ ප්‍රතිගාමී අවධිය sannivedanයේ සහ ගමන් බිමන්වල අභියෝග ගෙන දිය හැකි. ව්‍යාපාරික සාකච්ඡාවලදී ප්‍රවේශම්වීම සහ සිදුවිය හැකි ප්‍රමාදයන් සඳහා සූදානම්ව සිටීම යෝග්‍ය වේ. සූර්ය ග්‍රහණය මාර්තු 29 වන දින සූර්ය ග්‍රහණය. ඔබේ දශාව දක්වා කිංකුංකස් අනාරක්ෂිත භාවය සහ අවිනිශ්චිත භාවය පිළිබඳ හැඟීම් ඇති කළ හැකි. මෙම ආකාශ සිදුවීම අනුවර්තනය වීමේ හැකියාව සහ ඔබේ සැලසුම් අවශ්‍ය පරිදි සකස් කිරීමට කැමැත්ත ඉල්ලා සිටී. නිගමනේ සාරාංශයක් ලෙස නේහත ලග්නය සඳහා පරිවර්තනය සහ අවස්ථාවන් සැලකීමයි ඉඩතුවේ. ඔබට ඔබේ ජීවිතය විවිධ පැතිවලින් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගත හැකිය. අභිලාෂය ස්වයං රැකවරණය සමග සමතුලිත කිරීමට මතක තබාගන්න සහ මෙම මාසය පිරිනැමෙන විභවයන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔබේ සබන්ධතා තුළ විවරත sannivedanයක් පවත්වා ගන්න. ඒ සඳහා වෘශ්චික ලග්නය පිළිබඳ මෙම විස්තීර්ණ ගවේෂණයට අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තුතියි. මෙම තීක්ෂණ බුද්ධිය ඔබට ඉදිරි තෘප්තිමත් සහ සමර්ධිමත් මාසයකට මඟ පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.